SLET ඇකඩමිය හා එක් වෙලා සිටින සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා ඉංජිනේරු තාක්ෂණ විෂය යටතේදී ඔයාලට ලැබෙන සිවිල් වේදයට අදාළ වෙන ප්‍රශ්න කිහිපයක්. මෙතනදී සිවිල් තාක්ෂණ වේදයේ 12 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ ගොඩනැගිලි තාක්ෂණ වේදයේ කොටසෙන් ඔයාලගේ පේපර් එකේ රචනාවලදී ප්‍රශ්නයක් හය බිම් මැනීම ප්‍රමාණ සමීක්ෂණය සහ කසලක් වහණය කියන පාඩම් වලින් සමන්විත වෙනවා. ඉතින් පුතේ ඔයාලා තෝරගන්නකොට ප්‍රශ්න රචනා ප්‍රශ්නවල ප්‍රශ්න අනිවාර්යෙන් රචනා ප්‍රශ්න 4ක් ලිවිය යුතු වෙනවා. ඒ තෝරගන්න එක තමන්ගේ දැනුමත් එක්ක තෝරගන්න ඕනේ තමන් කොයි පැත්තෙන්ද පුළුවන් කියලා. නමුත් ඒ තෝරගනිද්දී හැම වෙලාවෙම සිවිල් තාක්ෂණ වේදයෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයකුත් යාන්ත්‍රික තාක්ෂණ වේදයකින් එක් ප්‍රශ්නයකුත් ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයෙන් එක් ප්‍රශ්නයකුත් වන පරිදි ප්‍රශ්න 4කට ඔබ විසින් පිළිතුරු සැපිය යුතු වෙනවා. ඉතින් අපි බලමු ගොඩනැගිලි තාක්ෂණ වේදයට අදාළ වෙන ප්‍රශ්නයක් විදිහට තියෙනවා මෙතනදී. ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රියාවලියේ විවිධ කාර්යයන් හමුවන අතර අවසාන අධීරයේ නිමහම් කිරීම වෙනවා. විවිධ ඉදිකිරීම් කොටස් නිමහම් කිරීම සඳහා විවිධ වර්ගයේ නිමහම් ක්‍රම භාවිත කිරීම සිද්ධ කරනවා. ගොඩනැගිලි බැමි බැඳීමෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කාර්යයන් 4ක් ලියන්න කියලා. එතකොට පුතේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇයි අපි ගඩොල් බැම්මක් බඳින්නේ කියලා. බැමි බැඳීමෙන් පළවෙනි එක තමයි පුතේ පෞද්ගලිකත්වය කියන එක අපි ආරක්ෂා කරගන්නවා. ඒ වගේ බාහිර පරිසරයෙන් එල්ලවන බාධා වලින් මැඩ පවත්වා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. තෙරේක වැළකීම සිද්ධ වෙනවා. ඒ වගේම ගින්නක් සඳහා ප්‍රද වෙනවා. තෝරාගත් කොටසක් වෙන් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සිත් ඇද ගන්නා සුළු දොර ජනේල දරා සිටීමේ හැකියාවක් මෙතනින් ලබා ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය කරුණු කීපයෙන් කරුණු 4ක් තමයි වාගෙන් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පුතේ පේපර් එකේ ප්‍රශ්න ලියනකොට සමහර වෙලාවට ඔයා ගන්න ප්‍රශ්නෙට සම්පූර්ණයෙන් උත්තර ලියන්න බැරි වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඔයා විසින් කළ යුත්තේ ඔයාට වැඩිපුරම උත්තර ලියන්න පුළුවන් කොටස් වලට උත්තර සපයාගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. සමහර වෙලාවට පේපර් එකේ S1ක් හෝ ගන්න ඔයාට උත්තර ලියා ගන්න පුළුවන් දැනුම ඔයා ළඟ තියෙනවා. එහෙනම් නොසැලකලිමත් කමෙන් Taman දන්න කොටස් අතාරින්න හදන්න එපා A-level paper. වහලකින් ගොඩනැගිල්ලට ලැබෙන ප්‍රධාන ප්‍රයෝජන 3ක් ලියන්න කියලා කියනවා. මෙතනදී පුතේ වහලකින් ගන්න ප්‍රයෝජන විදිහට අපිට ගන්න පුළුවන් වෙනවා ගොඩනැගිල්ලක් ආරක්ෂාවක් ලබා දීම සිද්ධ වෙනවා වහලක් මගින්. ආකර්ශනීය පෙනුමක් ලබා දීලා තියෙනවා ගොඩනැගිල්ලකට වහලක් මගින්. අනිත් එක තමයි දෘඩ බැඳීමක්. එහෙම නැත්නම් දෘඩ ලබා දීම තියෙනවා. අපිට අවශ්‍ය වෙන අභ්‍යන්තර පරිසරය නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ ගොඩනැගිල්ලක තියෙන වහල නිවැරදි ආකාරයෙන් නිර්මාණය කර ගැනීම තුලින්. ඊළඟට තියෙනවා ද්විත්ව වහලක දල හරස්කඩක් ඇඳ ඊ ප්‍රධාන කොටස් නම් කරන්න කියලා. ඉතින් පුතේ දික් ගත්තා මෙතනදී ඔයාලට වහලක කොටස් දකින්න ලැබෙනවා. අපි මෙතනදී බිතු යටලීය කියලා තියෙනවා. බිතු යටලීය කියලා කියන්නේ පුතේ වහලක පරාල සම්බන්ධ වෙනවා බිතු යටලියට. ඒ කියන්නේ වහලක පරාල බිතු යටලි නම් අගුව දක්වා දිවෙනවා. අගුව සාමාන්‍යයෙන් මිලිමීටර 900ක් විතර තමයි තියන්නේ. හරි? එතකොට බිතු යටලිය කියන්නේ බිත්තිය උඩින් හැම වෙලාවෙම යන ලීයක් තියෙනවා. මුදුන් යටි දෙපළ වහලක් ගත්තාම දෙපළ වහල නමලා
අපි තියාගත්තොත් එහෙම නමල ඉවරලා ත්‍රිකෝණයක් විදියට වගේ හදාගත්තොත් එහෙම අපිට පුළුවන් වෙනවා ඉහළින්ම යන ධාරයේ පුතේ අපිට එන්නේ මුදුන් යටලිය වෙනවා. ඊළඟට පරාල කියලා කියන්නේ මුදුන් යටලියත් බිතු යටලියත් අතරේදී වෙන ඒවට අපි කියනවා පරාල කියලා. හරි? ඊළඟට රීප්ප කියලා කියන්නේ රීප්ප අපි භාවිතා කරනවා සෙවිලි ද්‍රව්‍ය රැඳවීම සඳහා තමයි රීප් අපි යොදා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට රීප් දමා තිබෙන්නේ පරාලවල ඉහළ කොටසේ. ඔබට ඒක රූප සටහන තුළ දිස් වෙනවා ඇති. ඊළඟට වඩිම්බු ලෑලි කියන්නේ පරාලවල ආරක්ෂාව සඳහා වඩිම්බු ලෑලි භාවිතා කරනවා. මෙතනදී වැසි ජලයේ බැස යන වැසි ජල අපහන පද්මය භාවිතා. ඊළඟට ගොඩනැගිලි තාක්ෂණ වේදයේදී දොර ජනෙල් අත්‍යවශ්‍යම ව්‍යුහයක් වශයෙන් සලකනු ලබයි. දොරක ප්‍රධාන කොටස් 3 කවරේද කියලා අහනවා. ගොඩනැගිලි තාක්ෂණ වේදයේදී දොර සහ ජනෙල් කියන්නේ ප්‍රධානම කොටසක් වෙනවා. ඒ අවස්ථකේදී අහනවා දොරක ප්‍රධාන කොටස් 3 මොනවද කියලා. මොනවද කොටස් 3 දොරක වෙන්නේ? දොරක් රැඳවීම සඳහා දොරට උළුවස්සක් ඕනේ. එහෙම නැත්නම් රාමුවක් ඕනේ. ඒ තමයි එක කොටස. ඊළඟට දොර පියනක් තියෙන්න ඕනේ. දොරට සවිකරන සවිකුරු තියෙන්න ඕන. ඔන්න ඔක ප්‍රධාන කොටස් වෙන්නේ. ඊළඟට කියනවා දොරක ප්‍රධාන කොටසක් වන දොර උළුවස්සක රූපණක් ඇද පහට කොටස් නම් කරන්න. එතකොට පුතේ දොරක ප්‍රධාන කොටස් ටික කියලා කියනවා කන. මොකද්ද මේ කන කියන එකෙන් කරන්නේ? දොරක උළුවස්සක ඉහළින්ම තියෙනවා උළුවසු කන කියන එක. උළුවහුවේ උඩම තියෙන උළුවසු හිසේ තමා කන කියන එක තියෙන්නේ. ඒ තියෙන්නේ උළුවස්ස රැඳවීම සඳහා භාවිතා වෙන්නේ. සාමාන්‍ය උළුවසු කණක් මිලිමීටර 150ක් විතර දෙපැත්ත විය යුතුයි. ඊළඟට අවුල් පාස උළුවසු හිස. හරිනේ? ඊළඟට තියෙන කණුව මාක් කරගන්න පුළුවන්. සිරස්ස තියෙන්නේ කණු දෙක. තට්ටුව කියන්නේ දොර ඇවිල්ලා හේතු වෙන්නේ. අන්න ඒකට අපි කියනවා තට්ටුව කියලා. ඊට අවුල් පාස කියන්නේ මොකක්ද? අවුල් පාස කියලා කියන්නේ දොරක් උළුවස්ස බිත්තියට සම්බන්ධ කරන්නේ අවුල් පාස. පාස කියන්නේ යකඩ වලින් නවාගත්ත යකඩ කූරු. ඒවා තමයි සම්බන්ධ කරන්නේ. ඒකට නොයිඩ් ගල අසිතින්නේ පොළොව මත. ඊළඟට බලමු පුතේ පහත සඳහන් කරුණු වලට හේතු මොනවද කියලා අහනවා. දොර ජනේලවල මුදුන් මට්ටම එකම උසකට ගැනීම. මොකක්ද අපි කරන්නේ? දොර එකම මට්ටමකට ගන්න. අපි භාවිතා කරනවා පුතේ ලින්ටලයක් දාන්න. කියන්නේ එකම මට්ටමකට රඳව දොරවල් ජනෙල් වල උසක ලින්ටලයක් භාවිතා කරන. ලින්ටලයක් කියලා කියන්නේ කොන්ක්‍රීට් අවයවයක් අපි රඳා පවත්වනවා දොරවල් සහ ජනෙල් වල ඉහළින්. එතන සිදුරක් නේ තියෙන්නේ. කියන්නේ අපිට බිත්ති වලින් එන පහලින් එන භාරය තියෙනවා. ඒ භාරයන් බෙදා හැරීමක් සිදුවීම සඳහා තමයි යක් භාවිතා කරන්නේ. නැති වුණොත් ඒවා කෙලින්ම දොර සහ ජනෙල් මතට ඇවිල්ලි වල ඒ වගේ විනාශ වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ භාරයන් එක්ක. ඊළඟට ජනෙල් මත කොන්ක්‍රීට් ආවරණයේදී මොකද මේ කොන්ක්‍රීට් ආවරණ යොදනවා කියන්නේ? ඒ කියන්නේ හිරු රශ්මියෙන් වර්ෂා ජලයෙන් එහෙම ආරක්ෂා වීම සඳහා ජනේල මත කොන්ක්‍රීට් ආවරණ යෙදීම සිදු කරනවා. ඊළඟට බලමු පුතේ අපි නිමහම් ක්‍රමයක් ලෙස තීන්තාලේපයේ ඇති අවශ්‍යතා දෙකක්. ඇයි අපි තීන්තාලේප කරන්නේ? දැන් යකඩ පෘෂ්ඨයක් මත තීන්තාලේප කරනවා නම් අපි ආලේප කරනවා යකඩවල මල බැඳීම වළක්වා ගැනීම සඳහා. කියන්නේ ආචන ද්‍රව්‍යයක් විදිහට තීන්තාලේප කරනවා. අපි ගෙදරක තීන්ත ගන්නවා නම් තීන්ත ගන්න ඇයි? තීන්තාලේප කිරීමෙන් අපි අලංකාර පෙනුමක් භාවිත අපේක්ෂා කරනවා. ඒ වගේම දීර්ඝ කාලයක්
පැවති ආරක්ෂා වීම සලස්ස ගන්නවා. ඒ වගේම වර්ණවත් පෘෂ්ඨයක් ලබා නොය කියන කරුණින් තාලේප කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් අහනවා තීන්තාලේපයේ අන්තර්ගත ප්‍රධාන සංඝටක පහක් ලියන්න. බොහෝ වෙලාවට ප්‍රශ්නවල අහන ප්‍රශ්නයක් මේක. මොනවද ප්‍රධාන සංඝටක කීපය? ඒක අපි පාදකය, වාහකය, ද්‍රාවකය, විලයකය සහ වර්ණකය කියන කරුණු ටික කතා කරනවා. මෙතනදී පුතේ සමහර වෙලාවට ඔයාලට පේපර් එකේ ඔය පද ටික පැහැදිලි කරන්න කියලා එන්නත් පුළුවන්. ඒ හින්දා පාදකය කියන එකට අපි පාදකය කියලා අදහස් කරන්නේ පාදක තීන්තවල ස්පෙහි තමයි මෙයා බලපාන්නේ. ඒ මගින් තීන්තවල තද බවක් හා වියලීමේ හැකියාවක් තියෙන කරුණු රඳා පවතිනවා. ඊළඟට වාහකය කියලා කියන්නේ නිකන් සාමාන්‍ය අපි කතා කරත් වාහකයක් කියලා කියන්නේ නිකන් පැතිරෙන ගතිය. ඒකෝට මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා තීන්තික යෑමේ හැකියාවට උදව් කරනවා. ඊළඟට ද්‍රාවකය. ද්‍රාවකය කියලා කියන්නේ මේ මගින් පහසුවෙන් හා ඒක විසිර යෑම, ද්‍රවණය වීම, ද්‍රාවර, දිය කිරීමේ හැකියාව. ඊළඟට විලයකය. විලයකය කියලා කියන්නේ පුතේ තීන්තවල ද්‍රාවමය ගතිය අයින් කිරීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉක්මනින්ම වියලීම. දැන් සාමාන්‍යයෙන් වර්ෂාව වගේ තියෙන වෙලාව ආලේප කිරීම සුදුසු වෙන්නේ නැහැ. හේතුව තමයි තීන්තාලේපන වියලීම සිද්ධ වෙන්නේ නැති නිසා. දැන් අපි යකඩ පෘෂ්ඨයක් මත වගේ තීන්ත ගෑවොත් එහෙම වර්ෂාව වෙලාවක තීන්තවල නිකන් බුබුලු වගේ වාල් බුබුලු වගේ සිද්ධ වෙනවා. ඊළඟට වර්ණකය. වර්ණකයෙන් මොකද කියන්නේ? තීන්තවල වර්ණය එහෙම නැත්නම් පාරාන්ද භාවයක් ලබා දෙනවා. ඒ වගේම අනෙක් ද්‍රව්‍ය සමග වර්ණකය හොඳින් මිශ්‍ර වීමකුත් සිදු විය යුතුයි. ඒකට තුරු පහක් තියෙනවා තීන්තවල අඩංගු සංඝටක, පාදකය, වාහකය, ද්‍රාවකය, විලයකය සහ වර්ණකය කියන සංඝටක ටික තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඔය සංඝටක පහ හොඳින් මතක තියාගන්න. ඒ වගේම පුතේ සමහර වෙලාවට ඔයාලෙන් අහන්න පුළුවන් හොඳ තීන්ත වර්ගයක තියෙන්න ඕන ගති ගුණ මොනවද කියලා. හොඳ තීන්ත වර්ගයක තියෙන්න ඕන ගති ගුණ තමයි හොඳින් පැතිරවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අඩු කාල පරාසයකදී සම්පූර්ණයෙන්ම වියලීම තියෙන්න ඕනේ. ඒ වගේම වර්ණය දීර්ඝ කාලයක් තිබිය යුතුයි. ඒ වගේම බුරුසුව ඉතා පහසුවෙන් හැසිරවීම කියන කරුණු ටික පොඩ්ඩක් මතක තියාගන්න. හොඳ තීන්ත වර්ගයක ගතිගුණ